ස්මාර්ට් ක්ලික් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Emirates Airline එකේ ඔන්ලයින් චෙක්-ඉන් එකක් කරගන්න විදිය. මුලින්ම ඔයා PC එකේ Google එකට ගිහිල්ලා search bar එකේ www.emirates.com කියලා search කරගන්න. මම දැන් ඒ step by step කියලා දෙනවා. මේ විදිහට ඔයාලා search කරගන්න. සර්ච් කරගත්තට පස්සේ වෙබ්සයිට් එකට එන්ටර් වෙන්න. එන්ටර් වුණාට පස්සේ ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ ඔයාලා මැනේජ් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ස්ක්‍රීන් එක මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මේකේ මැනේජ් බුකින් චෙක්-ඉන් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට එතන last name booking reference කියන දෙක ෆිල් කරන්න එනවා. last name එක booking reference එක ටිකට් එකේ තියෙන විදිහටම නිවැරදිව ෆිල් කරගන්න. දැන් මම මගේ last name එක ෆිල් කරගන්නවා. ඊට පස්සේ reference කියන තැන ඔයාලගේ reference code එක ටිකට් එකේ තියෙන විදිහට නිවැරදිව ෆිල් කරගන්න. නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා ඒක ෆිල් කරගත්තට පස්සේ check-in එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ passenger details, passport details වගේ දේවල් දෙන්න එනවා. මට මේ ස්ටෙප් ටික ඔයාලට පෙන්නන්න විදිහක් නෑ. මම check-in එක මුලින්ම කරලා තියෙන නිසා. ඔයාලා ඒ details සේරම confirm කරාට පස්සේ ඔයාලට ඔයාලගේ seat map එක බලා ගන්න පුළුවන්. ඔයාලගේ flight එකේ seat map එකේ ඔයාලා කැමති seat එකක් pick up කරගන්න. pick up කරගත්තට පස්සේ ඔයාලගේ check-in එක confirm වුණාට පස්සේ ඔයාලට මේ වගේ screen එක බලා ගන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ view print කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ boarding pass එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම check-in එක කරාට පස්සේ මගේ boarding pass එක. මේ boarding pass එක ඔයාලා airport එකට යනකොට print එකක් හරි phone එකේ save කරගෙන හරි අරගෙන යන්න ඕනේ. ඔයා මේක ඔයාගේ email එකට send කරගන්න ඕන නම් ඔයාලා මෙතන තියෙන email boarding pass කියන option එකට ගිහිල්ලා email එක fill කරලා ඔයාලා email එකට මේ boarding pass එක send කරගන්න. ඔන්න ඔය විදිහටයි ඔයාලගේ Emirates Airline එක online check-in එක කරගන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න.